එක්තරා නගරයක යාළුවෝ 4 දෙනෙක් හිටියා. මෙයාලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. හැබැයි හිතා මතාම ඉගෙනීම් කටයුතු අතපසු කළා. කාලේ ඉගිලුණා. විශ්වවිද්‍යාලයේ අවසාන විභාගේ හෙට. එදත් මේ යාළුවෝ 4 දෙනා එපිටින්න ගියා. පාටි දැම්මා, විනෝද වුණා. එතකොට හෙට විභාගේ ඔවුන් ඒකට හොඳ සැලසුමක් හැදුවා. යාළුවෝ 4 දෙනා හොඳටම පරක්කු වෙලා මුළු ඇඟේම මඩගාගෙන විභාග ශාලාවට ගියා. ඊට කලින් දවසේ රෑ යාළුවෙකුගේ විවාහයකට ගිය බවත්, ඒ එන අතරමඟ වාහනේ ටයර් එකක හුලං ගිහින් වාහනේ විශ්වවිද්‍යාලයටම තල්ලු කරගෙන එන්න ඕන බවත් ඔවුන් ශාලාධිපතිට කිව්වා. එතකොට දැන් මගෙන් මොනවද වෙන්න ඕනේ? ශාලාධිපති එහෙම ඇහුවා. අපිට විභාගෙට පෙනෙන්න ඕනේ. යාළුවෝ 4 දෙනාම එක හඩින් කිව්වා. කරුණු කාරණා සැලකලා ඊට හරියටම දවස් 3කට පස්සේ යාළුවෝ 4 දෙනා වෙනුවෙන් විශේෂ විභාගයක් පැවැත්වුණා. එක එක්කෙනාට වෙන වෙනම කාමරවල ඉඳන් තමයි විභාග ලියන්න සිද්ධ වුණේ. හැබැයි ප්‍රශ්න පත්‍රය දැකලා යාළුවෝ 4 දෙනාම තුෂ්ණි මුතු වුණා. ප්‍රශ්න පත්‍රයේම තිබ්බ ප්‍රශ්න දෙකයි. එකක් තමන්ගේ නම. ඒ වෙනුවෙන් එක ලකුණක් වෙන් කරලා තිබුණා. දෙවෙනි ප්‍රශ්නේ වාහනේ හුලං ගිය රෝගිය මොකක්ද? ඒ වෙනුවෙන් ලකුණු 99ක් වෙන් කරලා තිබුණා. ඔවුන් වෙනුවෙන් මේ විශේෂ ප්‍රශ්න පත්‍රයේ හදපු ගුරුතුමා ප්‍රශ්න පත්‍රයේ එහා පැත්තේ මෙහෙම ලියලා තිබුණා. ඔබ පාඩමක් ඉගෙන ගන්න. සෑම විටම වගකීමක් ඇතිව වැඩ කරන්න. ඒ වගේම බුද්ධිමත් වෙන්න.